දෙනූ දාහක් නුවන් අතරේ සිංහල සිනමාවේ 475 වන චිත්‍රපටය ලෙස සිංහල සිනමා කර්මාන්තය ආරම්භ වී 34 වසරකට පසු රිදී තිරයට වජිරා චිත්‍රපටයෙන් පාසල් ප්‍රේමයත් හිරිමල් යෞවනයත් හරි අපූර්ව ආකාරයෙන් මවන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නට පුළුවන් වී ඇත. ගීතයක් ලියන එකයි ගීතයක් ලියවෙන එකයි එකක් නොවන දෙකක්ද? වැඩියෙන්ම ගීත නිසඳස් සදැස් ලියවෙන්නේ මිනිසුන්ගේ සන්තෝෂයට වඩා දරා ගන්නට අපහසු තරම් වේදනාවන් දැනුණු වෙලාවටය. අපේ රටේ පාසල් අධ්‍යාපනය ලැබූ සෑම ගැහැණියකම පිරිමියෙකුම ස්වකීය ප්‍රථම ප්‍රේමය පාසල් ජීවිතයෙන් ආරම්භ කළ බව නොරහසකි. වයස අවුරුදු 6 ඉඳන් පාසල් යන අපේ රටේ තරුණයෙකුගෙන් හෝ වැඩිහිටියෙකුගෙන් ප්‍රථම වතාවට ප්‍රේමණීය හැඟීමක් ඇති වුණේ කවදාදයි ඇහුවොත් කල්පනා කරනවා මිසක් නියම පිළිතුරක් දීම පහසු නොවනු ඇත. පාසල් ජීවිතයේ ඊතරම් මිහිරිය. ඒත් ඒ මිහිර දැනෙන්නේ පාසලෙන් ඉවත් වී මහා සමාජයට ගිය විටදීය. තමන්ගේ දරුවන් පාසල වෙත රැගෙන යන විටදීය. ඒ නිසාම පාසල ගැන, පාසල් ජීවිතය ගැන, පාසල් ප්‍රේමය ගැන ගීත, නාට්‍ය, චිත්‍රපට හා නවකතා නිර්මාණය වන විට නොදැනීම එම නිර්මාණ මිනිසුන් අතරේ ජනප්‍රිය වීමත් සමාජගත වීමත් වැළැක්විය නොහැකිය. ඒ ලෙවල් ආදී නිර්මාණ කොයි කාලෙත් අපේ රටේ මිනිසුන්ගේ මතකයේ තියෙන්නේ ඒ නිසායි. මචං එක ගම්පොඩක. අර සමාජගත වීමත් වැළැක්විය නොහැකිය කියනතේ. ගොළු හදවත, ගැහැණු ළමයි, ආදරණීය වස්සානිය, ඒ ලෙවල් ආදී නිර්මාණ කොයි කාලෙත් අපේ රටේ මිනිසුන්ගේ මතකයේ තියෙන්නේ ඒ නිසායි. වජිරා චිත්‍රපටයත් ඒ වගේම පාසල් යෞවන ප්‍රේමය ගැන බොහෝම සුන්දරව නිර්මාණය වූ නිර්මාණයක්. වජිරා චිත්‍රපටයේ පාසල් පෙම්වතුන් ලෙස භාව ප්‍රකාශනයෙන් ප්‍රේක්ෂකයා උමතු කරවන තරමේ යථාර්ථවාදී රංගනයෙන් පොහොසත්ව අමරසිරි කලන්සූරිය නිමල් ලෙසත් නදීකා ගුණසේකර වජිරා ලෙසත් රංගනය සකසුරුවම් කර ඇත. වික්ටර් රත්නායකගේ සංගීතයෙන්, නන්දා මාලිනීගේ ස්වර සුගායනයෙන් දෙනෝ දාහක් නුවන් අතරේ ගීතය නිර්මාණය වේ. මහාචාර්ය සුනිල් ආරියරත්න වජිරා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කුලරත්න ආර්යවංශ නම් ගීත රචකයාට පවසන්නේ දෙමව්පිය බලපෑමෙන් දුරස් වීමට සිදුවන වජිරා සහ නිමල්ගේ ආදර කතාවේද නිමල්ගේ දුරස් වීමෙන් ලතැවෙන වජිරාගේ අතීත මතකය හා වේදනාව වචන වලින් විස්තර කළ නොහැකි පරිදි ගේය පදයකින් ලියන ලෙසය. මහාචාර්ය සුනිල් ආරියරත්න කුලරත්න ආර්යවංශට කරන යෝජනාවේදී කියපු දෙයක් විදිහට තමයි මේ සඳහන් කළේ. කුලරත්න ආර්යවංශ පවසන්නේ එම චිත්‍රපටයේ බලපුලුවන්කාර වජිරාගේ දෙමව්පියන් දුප්පත් නිමල්ට කරන බලපෑම් චිත්‍රපටයේදී පැහැදිලිව පෙනෙන නිසා මේ දෙදෙනාගේ ප්‍රේමය යෞවන පාසල් ප්‍රේමයක් නිසා කුඩා දරුවන්ට මෙන් ඔවුන්ට අඬන්න කියලා දෙන්න අවශ්‍ය නැති බවයි. එහෙයින් ඒ සියලු භාවයන් පිළිබඳව નિરાයාසයෙන්ම මේ ගීය ලියවුණු බව ඔහු පවසයි. ලියූ ගීතයකට වඩා ලියවුණු චිත්‍රපට ගීතයක් වුවත් අවශ්‍යතාවය මත ලියවුණු ගීතයකි. දිනෝ දාහක් නුවන් අතරේ. නිමල් නොමැතිව වජිරා පාසලේ තනිවීමේ වියෝගයත් නිමල්ගේ අතීතාවර්ජනය කැටි වූ ශෝකයත් සම්මිශ්‍රණය වී ඉතා සරලව මෙන්ම පොදු අනුභූතියක් ලෙස මෙම ගීතය ලියවී ඇත. සුනිල් ආරියරත්නගේ ඉල්ලීම මත කුලරත්න ආර්යවංශ සංවේදී ප්‍රේමණීය හැඟීම් අතරේ කිමිදී ඇත්තාසේය. අපූර්ව වූ රූප පෙළකින් උසස් ලෙස භාව උද්දීපනයක් සිදු වී ඇති හේයින් කැමරාකරණයේදී හා සංස්කරණයේදී තත් ශිල්පීන් කළු සුදු පටය ඔස්සේ වර්ණ මැවීමට සමත් වී ඇත්තාක් මෙනි. කවුරුදෝ මා තනි කළේ. ඉසියුම් වේදනාත්මක පාළුවක් දැනෙන්නේ දෙනෝ දාහක් සිටියත් තමන් ආදරය කළ කෙනා ළඟ නොමැති වීමෙනි.
සිනා කෙලිලොල් දෙතොල් රහසේ දෙඩූ තැන්නද ගොළු වෙලා ලෝකයට හොරා වජිරා නිමල් හමු වී කළ පෙම් කතා බස් නොමැතිව වටපිටාව පවා සුසුම් හෙළන බව කියයි. වටපිටාවට රහසේ වජිරා සහ නිමල් හමු වී පපුව රත් වෙමින් කළ පෙම් හමු වීම. පාසල් යන එක කෙතරම් වදයක්ද? ඉගෙන ගන්න එක එපා වෙන දෙයක් නේද කියලා හිතන පාසල් සිසුහු තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා දැක ගැනීමට කතා කිරීමටම පාසල් යති. එය විටක නන්ද කුමාරයා දිව්‍ය ලෝකේ ගෙන ගියා වැනිය. මුළු සුන්දර ගහකොළ මල් වියෝගයට දුක් පෙන්වා මැලවිලා මෙන් සුන්දර පාසල් පියස කඳුලින් බොඳ වෙලා දිනෝ 1000ක් නුවන් අතරේ කවුරුදෝ මා තනි කළේ. 70 දශකයේ විකාශය වූ වජිරා ගුවන් විදුලි නාටකය රචනා කරන ලද ආනන්ද සිරිසේන මහතා විසින් පාසල් ප්‍රේමය මුල් කරගත් අත්දැකීමකට බාධා හා වියෝගය මුසු කරමින් වජිරා තිර රචනයේද රචනා කරන ලදී. ගේය පද කුලරත්න ආරිවංශ, සංගීතයේ වික්ටර් රත්නායක, ගායනය නන්දා මාලනී, රංගනය අමරසිරි කලන්සූරිය, නදිකා ගුණසේකර. චිත්‍රපටයේ වජිරා මේක කළු සුදු මිලිමීටර් 35 චිත්‍රපටයක්. තිරගත වූ දිනය 1981 ජූනි 26. ඉදිරිපත් කිරීම ශිවන්තිකා චිත්‍රපට. නිෂ්පාදනයේ YM කරුණාතිලක සහ රංජිත් පලන්සූරිය. අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න. කතාව දෙබස් තිර රචනය ආනන්ද සිරිසේන. සහාය අධ්‍යක්ෂණය ආනන්ද සිරිසේන. කැමරා අධ්‍යක්ෂණය WAB ද සිල්වා. සංස්කරණය ජයතිස්ස දිල්මුනි. සංගීත අධ්‍යක්ෂණය වික්ටර් රත්නායක. රංගනයෙන් අමරසිරි කලන්සූරි සහ නදිකා ගුණසේකරට අමතරව ගෞතමි පතිරාජ, ලකී ඩයස්, මැණික් කුරුකුල සූරිය, රංජිත් සුරංග, වින්සන් වාස්, සනත් ගුණතිලක, පියසේන අහංගම, නිමල් දයාරත්න, ලියෝනි කොතලාවල, සෝමසිරි දෙනිපිටිය, පීදාස විජේකෝන්, ඇග්නස් සිරිසේන, යූ ආර්ය විමල්, චන්ද්‍රා කළුආරච්චි, ශාන්තිලේකා, සුනිල් බණ්ඩාරනායක, ධම්මික ප්‍රියදර්ශන, දොන් සිරිසේන, ශ්‍රීනාත් මල්දිනිය, විල්සන් කරුණාරත්න, පාලිත නුගලියත්.